එපා කියලා තමයි මම කියන්නේ. අර නවර කියන උදේ නැගිටිනවා 6ට විතර වායි නිදා ගන්නවා 7ට විතර. ඉතින් මෙවුන් ඉන්නේ 6ට නැගිටිනවා එන්න දිරිම ධෛර්යමත් ඉතින් 6ට නැගිටිනවා 7ට නිදි දුපායි. දවසක උදේ හොඳට වැඩ කරොත් හවස් වරුව ෆුල් අල්ල වෙනවා. එහෙම එකක් තියෙනවා. කාලයකට සැරයක් එහෙම දවස් එනවම තමයි. එහෙම දවස් එනවා කියලා ඒව නෝමල් කරගන්න එපා හරිද? අර වගේ එකක් ඇවිල්ලා මරු ඒකට යෝ කියන්නේ ඒවා එන්නේ එක නතර කරගෙන ඉන්න කියලා මං කියන්නේ නේද? ඒවා මට තින් මොන හොර මතකයි නේ. ඒවා තියෙන උදේ නැගිටිනවා ඇඳින් ඇවිල්ලා පුටුවකට වගේලා පුටුවේ නිදා ගන්න බෑ භාගයක් විතර. ඒ 4ට විතර නිදාගෙන උදේ 9ට වගේ නැගිටලා වැඩ කරන්න යවන්න නැද්ද? ඕ කවක් නෑ. හැබැයි ඒ ලෙවල් පේපර් එකේම තියන්න තියෙන උදේ 8ට ඔය 9ට වැගිරලා අවුලක් වෙයිද? නෑ ප්‍රශ්නේ එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම මේ අසාමාන්‍ය කාලරාමු යටතේ වැඩ කිරීමේ තියෙන ප්‍රශ්නේ තමයි මේ අර ගැටලුව. මොකද්ද? අපේ ඇඟේ හෝමෝන ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ ඇඟේ තියෙනවනේ වෙනම බයොලොජිකල් ක්ලොක් එකක්. කියන්නේ සර්කේඩියම් රිද්ම් කියලා කියනවා. ඒ කියන්නේ එළිය ඔරලෝසු වැඩ කරත් නැතත් අපේ ඇඟේ වැඩ කරන ඔරලෝසුවක් තියෙනවා. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ සම්පූර්ණයෙන් කළුවර කාමරයකට මුලින්ම අඳුරු කාමරයකට, ඒ කියන්නේ දවල්ද රැද මොකුත් හොයාගන්න බැරි කාමරයකට මිනිස්සෙක් දාලා තිබ්බත් එයාගේ ඇඟ වැඩ ඔරලෝසුත් නැහැ. හරිද? දවල්ද රැද හොයාගන්න බෑ කියලා ඔරලෝසුවත් තිබ්බොත් හොයාගන්න පුළුවන්. එහෙමත් නැහැ. කිසිම විදිහක් නැහැ මිනිස්සෙකුට දවල්ද රැද කියලා හොයාගන්න. හැබැයි ඒත් අපේ ඇඟ වැඩ කරන්නේ සාමාන්‍ය දවසක අපි වැඩ කරන විදිහටම තමයි. ඒ වෙලාවට නිදි වදිනවා, ඒ වෙලාවට ඇහැරෙනවා. එහෙම තමයි වැඩ කරන්නේ. කියන්නේ අපේ ඇඟේ වෙනම දුවන ඔරලෝසුවක් තියෙනවා. ඒ ක්ලොක් එකේ විදිහට තමයි හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරන්නේ. කියන්නේ සමහර හෝමෝන තියෙනවා දැන් උදේ නැගිටලා ටික වෙලාවකින් තමයි ඒව ඇක්ටිවේට් වෙන්නේ හරියට. ඒ කියන්නේ දැන් උදේ හිතන්න උදේ 6ට නැගිට්ටා කියලා. 6ට නැගිටලා 7ට විතර තමයි සමහරක් වෙලාවට හරියට සක්‍රීය වෙලා අර ඒ ඕන කරන හෝමෝන ලෙවල් එක ඇවිල්ලා එහෙම ඇක්ටිව් ලෙවල් එකකට අපි එන්නේ. දැන් අපේ ඇඟේ වැඩ කරන වෙනම හෝමෝන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක වැඩ කරන්නේ අපේ ඇඟ හැදිලා තියෙන ඔරලෝසුවකට අනුව. ඒතර දැන් ඔයා උදේ 9ට නැගිට්ටොත් ඔයාගේ ඇඟේ එතකොට ඔයා ඔය වැඩේ මාස ගාණක් කරගෙන ගියොත් සිද්ධ වෙන දේ මම කියන්නේ. ඒතර ඔයාගේ සාමාන්‍යයෙන් පාන් එක රැයක් එහෙම වුණාට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? බය වෙන්න එපා. එක දවසක් එහෙම නිදා ගන්න එහා මෙහා වෙලා මගේ මුළු ජීවිතේම ඉවරයි. මගේ ඔරලෝසුවට දැන් අවුල් ගිහින් එහෙම වෙන්නේ නැහැ. මම කියන්නේ මාස ගාණක් ඕක කරගෙන ඕක පුරුද්දක් වුණොත් ඔයාගේ ක්ලොක් එක ඒකට අනුගත වෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ආන්දර 4 ඉඳන් රෑ 9 උදේ 9 වෙනකම්. ආන්දර 4 ඉඳන් උදේ 9 වෙනකම් ඔයාගේ ඇඟේ වැඩ කරන්නේ නිදා ගන්න වෙලාවට තියෙන්න ඕන කරන හෝමෝන. ඒ වෙලාවට තියෙන හෝමෝනයි ඇහැරලා ඉන්න වෙලාවක තියෙන්න ඕන හෝමෝනයි වෙනස්. ඔයා ওই විදිහට පුරුදු වෙලා ගිහිල්ලා නොවැම්බර් 25න් පටන් ගන්න ඒ 27 නේ. නොවැම්බර් වලින් පටන් ගන්න ඔය ඒලෙවල් විභාගේ මූණ දෙන්න ගියාම 27 25 මට මතක නැහැ. ඒ මූණ දෙන්න ගියාම තමයි ප්‍රශ්නේ. පේපර් එක වර්ලියන් තියෙන උදේ 8ට. ඔයාගේ ඇඟේ උදේ 8ට වැඩ කරන්නේ නිදා ගන්න හෝමෝන. ඔයාට ඉතින් එතකොට තමන්ගේ උපරිම ලෙවල් එක පේපර් එකේ කරන්න බැරි වෙනවා. ඕක තමයි ගැටලුව. ඒ කියන්නේ මම කියන්නේ පේපර් එකේ නින්දයයි කියන නෙවෙයි. නින්ද යන එකක් නෑ. ඒ බයට හැරිලා ඉන්න පුළුවන් වෙයි. පේපර් එකක් කරයි. හැබැයි ඔයාගේ උපරිම ඔප්ටිමම් ඔයා නෙවෙයි ඔය ඉන්නේ. ඒ කියන්නේ අපිට නිදිමතේ වැඩ කරන්න පුළුවන් සහ නිදිමත නැති වුණා වගේ වැඩ කරන්න පුළුවන්. ඒතර ඒ වෙලාවේ තියෙනවනේ නේ. ඕගොල්ලන්ට තේරෙනවනේ සමහරක් වෙලාවට කොද්ද වන්දන්නේ නේ ඉන්නේ වගේ එකක් නිකන් වැඩ කරන වේග නිකන් අර ඒ වගේ වෙන්න ඉඩ තියෙන ලොකු ඉඩක් තියෙනවා මේ. අර නිකන් වන්ද මොකක් කර එකක් තියෙනවා කියන එක තේරෙනවනේ උඹලට මොකද තේරෙනවා මට වඩා අපතර තේරෙන්නේ වැටි හරියක් උඹලට එහෙමනේ. අර වේග නෑ වගේ එකක් නේ. අර ඔය කේස් එක වෙන්න පුළුවන් මේ කියන්නේ ඔයා වැඩේත් කරනවා හැරලත් ඉන්නවා ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාගේ උපරිමයේ එන්නේ ඒකත් එක්ක. එතකොට ඒ නිසා මම කියන්නේ ඒ වගේ ගොඩක් අක්‍රමික විදිහේ වෙලාවල් තියාගන්න එපා. ඒ කියන්නේ Tamanට දැන් හිතන්නකෝ රෑ 12 වෙනකන් ගෙදර ෆුල් ටීවී බලනවා ෆුල් පාටි නම් ගෙදර. මම එහෙම නැතුව ඇති. නමුත් ඒක එහෙමනම් එන යුද්ධයක් නම් ගෙදර රෑ 12 වෙනකන් ඔයා ඔය වෙලාවේ හැරන් හිටියොත් පාඩම් කරන්න බැරි නම් සමහරක් ළමයි ඉන්නවා. ඒ වෙලාවට නිදා ගන්නවා. ඉතින් වෙන මොනව කරන්නද? ගෙදර මොනවා හරි කොට්ටිය බලන්න නැත්නම් අර යප්පු වගේ පොඩි උන් ඉන්න සමහරක් ඒවල උගේ දුවනවා මේ දුවනවා කෑ ගන්නවා. අර එහෙම උන් ඉන්න වැඩ කරන්න බෑ. එහෙම තියෙන්න පුළුවන් එක එකට ආවේනික ප්‍රශ්න. උන්ට රෑ 12 වෙනකන් ඒ කියන්නේ මුන් ටික නිදා ගන්නකම් ඔයාට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරට ඔයාට කියලා කාමරයක් නැතුව උන් ඔක්කොම එක්ක වෙන්නේ ඔයාටත් ඉන්න වෙලා තියෙන්නේ. වෙන්න පුළුවන් එක එකට තියෙන තත්ත්වවත්. එතකොට ඔයාට සමහරක් විට 12 වෙනකන් නිදාගෙන 12ට නැගිටලා එහෙම මොකක් හරි කරන්න වෙන්න ඉඩ තියෙනවා. අර මම කියන්නේ ඒ උනාට මොනවා කරත් ඒලෙවල් පේපර්ස් ඕගොල්ලන්ට ලියන්න වෙන වෙලාවේ තමන්ගේ ඇක්ටිව්ම වෙලාවක් කරගන්න අනිවාර්යෙන් දවසේ. ඒ කියන්නේ
ඔයාලට A level papers ලියන්න වෙන්නේ උදේ 8 ඉඳන් 10 වෙනකන් ඕ 11 වෙනකන් ඔය වගේ වෙලාවකටනේ. බයෝ කරන ළමෙක් නම් දවල් 1 ඉඳන් 4 වෙනකන් පේපර් එකක් ලියන්න වෙනවා. මැත්ස් කරන ළමෙක් නම් සියලුම papers තියෙන මේ වෙලාවට බයෝ ළමයෙක්ගේ බයෝ එසේ එකද කොහෙද විතරක් මේ වෙලාවට තියෙනවා. මොකක් හරි බයෝ එකක් මේ වෙලාවට සෙට් කරනවා. ඊටු ටික සේරම මේ වෙලාවට තියෙන්නේ. ඒ නිසා කවදාවත් උදේ 7 මේ කියන එකම තමයි බල කරන්නේ. හැබැයි කවදාවත් උදේ 7:11 අතර නිදා ගන්න එපා කියලා තමයි මම කියන්නේ කී. අර සමහර කෙනා උදේ නැගිටිනවා 6ට විතර ඌ ආයි නිදා ගන්නවා 7ට විතර. ඒක මෙෝගින් 6ට නැගිටිනවා එන්න දිරිම ධෛර්යමත් දෙන්න 6ට නැගිටිනවා 7ට නිදි උනායි. අර කොහේරි පුටුවක එකත ඇඳක නෙවෙයි සෝෆා එක හරි පුටුවක හරි මේසෙ උඩ නිදි ආයි 7:50ට විතර හැරෙනවා. ඊට පස්සේ ඉතා කරනවා 8ට වැඩ පටන් ගන්නවා 7:50නේ වැඩක් නැහැ නේද? ආයෙ විනාඩි 10ක් නිදාගෙන 8ටම පටන් ගන්න කියනවා ආයෙ හැරෙදි 8:02යි. 8ම ඔයා දැරි 8:10ට තමයි ආවේ. ඕම ගිහිල්ලා 9:00ට විතර තමයි වැඩක් පටන් ගන්න. කොහොම වෙනවා. ඒ නිසා මේ වෙලාව පුරුදු කරගන්න මාර ඇක්ටිව් වෙලාවක් විදිහට මේක නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. එක දවසක් නිසා ඉතින් ඒක තවල්නේ කොහොමද මේ වෙලාවට නිදිමත එනවා කොහොම කරත්. ඒක අසාමාන්‍ය වෙලාවක්. නමුත් අර මේ වෙලාව වගේ ඔයාලා උදේ හැරලා ඉන්න ඕන වෙලාවල් නෙමේවා. ඒ වගේ වෙලාවල් වල නම් නිදා ගන්න තියා ගන්න එපා. ඒ හැරෙන්න අනිත් ටික බැලන්ස් කරගන්න කොහොම හරි. Tamanට අර වගේ ආවේනික ප්‍රශ්න තියෙනවනම් ඒක හදාගන්න. හැබැයි මේ වෙලාව පරිස්සමින් තියාගන්න. ඒ කියන්නේ 8ට පේපර් එක ලියන්න ඉතින් 4වත් අඩුම ගන්න නැගිටලා 4වත් ගෙදර යන්න බෑ. ඒ නිසා 7:11 4 වෙලාව උදේ වරුවේ ඔබ නිදා ගන්න තියාගන්න එපා. ඒ හැරෙන්න වට විතාව Tamanට ගැළපෙන විදිහකට ඒක හරි ගස්ස ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ